පසුගිය වසරේ නොවැම්බර් මස 27 වනදා සිදු වූ මහා දිට්වා ආපදාවෙන් ඓතිහාසික කොත්මලේ නියම්ගම්දොර පුරාණ රජමහා විහාරස්ථානයට සිදු වූ හානිය මෙතෙකැයි තක්සේරු කළ නොහැකියි. විහාරස්ථානයේ පිහිටි ටැම්පිට පත්තිනි දේවාලයද සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වූ අතර විහාරස්ථානයට සිදු වූයේ දැඩි අලාභ හානිය. තවමත් විහාරස්ථානයේ පිරිසිදු කිරීම් කටයුතු සිදු කරන අතර මේ ඒ පිළිබඳව අදහස් දක්වන විහාරාධිපති ස්වාමීන් වහන්සේ. කොත්මලේ නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොට්ටාසයට අයත් නියංගන්දර ඓතිහාසික නියංගන්දර පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ හැටියටත් කොත්මලේ පළාතේ උපප්‍රධාන අධිකරණ සංඝනායක ස්වාමීන් වහන්සේ හැටියටත් විශේෂයෙන් අද දිනේ තුල මම මේ මාධ්‍ය සාකච්ඡාවේ මිතුමන්ලට සිහිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නොවැම්බර් මාසයේ 27 වෙනි දින ඇතිවෙච්ච දිස්ත්‍රික් සුදු කුණාට මුල් කරගෙන කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල නැගෙනහිර කාර්යාලය තුල ඓතිහාසික සිද්ධාස්ථාන මේ විහාරස්ථානය තමයි ස්වාභාවික විපතටපත් වුනේ. ඒ පිළිබඳව අපේ අතිගරු මල්ලතු මහා විහාරේ මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන ඒ වගේම ශ්‍රී ලංකා ජනාධිපතිතුමාට ඒ වගේම අමාත්‍ය බුද්ධ ශාසන ආගමික කටයුතු අමාත්‍යාංශයේ ඇමතුමාට ඒ වගේම නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිතුමාට ඒ වගේම කොත්මලේ ප්‍රාදේශ සංවර්ධන කමිටුවේ සභාපති තුමියට ඒ වගේම ජනාධිපති ලේකම්තුමා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්තුමා සංස්කෘති බුද්ධ ශාසන අමාත්‍ය ලේකම්තුමා පුරාවිද්‍යා කොමසාරිස්තුමා ඒ වගේම භූවිද්‍යා පතල් හා ඒ අධ්‍යක්ෂකතුමා මේ සියලුම ආයතන වලට අපි ලිඛිතව ලියුම් දැනුම් දීමෙන් ලිඛිතව මේ කාරණය පිළිබඳව මේ වාර්තාවක් වූ ගොඩනැගිලි පරිශන ආයතනයෙන් නිකුත් කර වාර්තාවක් සමග අපි කරුණු ඉදිරිපත් කළා. දැන් මාස 6ක් ගත වෙනවා අපේ මේ විහාරස්ථානයේ බෝධි ළඟට යන්න විදිහක් නැහැ. බෝධි සුද්ධ පවිත්‍ර කරගන්න තියෙනවා. ධර්මශාලාව ප්‍රදේශියම් දානපැතියන් උදව්ව තුල සෙවින් කරගෙන තියෙනවා. ඒ ඓතිහාසික මේ විහාරස්ථානයේ අපේ විහාර මන්දිරයේ දැන් දිරා සිවිලින් වලින් දිරාපත් වෙලා පිරිනමහල්සලට හානිදායක වන ස්වභාවයක් ඇති තේරම දිස්ත්‍රික් පුරලා තියෙනවා. මේවා වෙනස් කරගෙන ප්‍රතිසංස්කරණය කරන්නට කියන එක තමයි අපි හැම කෙනෙක් ඉල්ලීම කළේ. ඉතින් අපි නිරන්තරයෙන් සිහිපත් කරන්නේ ජනාධිපතිතුමාට අවශ්‍යතාවය තිබුණත් එතුමාට වටේ ඉන්න ටීම් එකට අවශ්‍යතාවය නැත්නම් කණ්ඩායමට උවමනාවක් නැතිකමද එහෙම නැත්නම් මේ රටේම යම් වෙනස් වීම ප්‍රතිසංවිධාන කටයුතු කරගෙන යද්දී මේ කොත්මලේ නියංගන්දර පන්සල විතරක් මේ වෙනි තත්ත්වයක් ඇති වෙන්න මූලික හේතුව මොකක්ද? ඇතැම් වෙලාවට අදෘශ්‍යමාන බලවේගයක් තුළ ක්‍රියාත්මක වෙනවද? එහෙම නැත්නම් වෙන යම් කිසි විදිහේ පරිපාලනමය වශයෙන් ඇති වෙන දුර්වලතාවයක් මුල් කරගෙන ඇති වෙනවද කියන එක පිළිබඳව අපි කල්පනා කරලා බලන්න ඕනේ. ඒ නිසා දැඩි විදිහට අපි ඉල්ලීම් කරනවා මේ ඓතිහාසික භූමිය පිළිබඳව අපේ පෞද්ගලික ජීවිතයට කරගෙන මේ ස්ථානයේ තිබුණු දායකයෝ සියල්ලම දැන් මන්දෝත්සාහය වෙලා අරමුණක් බලාපොරොත්තුවක් නැහැ කොල්ලෑව කැඩිච්ච ඔරුව වගේ අරමුණකින් තොරව ජීවත් වෙනවා. ඒ වගේම තමයි ඉවත්න්ගේ නිශ්චිත වැඩපිළිවෙලක් පිළිබඳව ප්‍රාදේශීය වශයෙන් අපි මේ උත්සාහය කළත් අපිට යම් සීමාවන් තුළ කටයුතු කරන්න වෙලා තිබෙන්නේ. එම නිසා විශේෂයෙන් මම අතිගරු ජනාධිපතිතුමාට සිහිපත් කරනවා ඔබතුමා දිස්ත්‍රික්ක වශයෙන් සංවර්ධන කමිටු සේරම ගැන කතා කරන්න ලංකාව හැමතැනම යනවා. නමුත් ඔබතුමා මේ දිස්ත්‍රික් සිදු කුණාටුව පිළිබඳව විශේෂ අවධානය යොමු කළ මේ කඳුකරේ ආරක්ෂා කරගන්න ඕන මේ ජනාවාස රැක ගන්න ඕන. ඒ වගේ මේ මිනිස්සු තැන් තැන් වල විනාශ වෙලා ගියොත් එහෙම මේ නුවරඑළිය දිස්ත්‍රික්ක ජනානුපාතය පිළිබඳවත් යම්කිසි ගැටලු මතුවෙනවා. ඒ වගේම කොත්මලේ ඉහළ කොත්මලේ බලාගාරයේ ඉදිරිපිට නැත්නම් ආසන්න මේ විහාරස්ථානයේ පවතින මේ බලාගාරයේ ජාතික වශයෙන් ඉතාම වැදගත් ආයතනයක්. මේ ආර්ථිකයට කුලක් දෙන ස්ථානයක්. මේ ස්ථානයටත් අවදානම් තත්ත්වයක් තියෙනවා. ඒ පිළිබඳවත් අපි ඒ අදාළ ආයතන වලට අපි දැනුම් දීලා තියෙනවා. ඒ වගේම කොත්මලේ ජලාශය ගත්තාම ජලාශයේ සේරම රොම්මඩ වලින් පිරීලා තියෙනවා. මේ වාරි මාර්ග නැත්නම් මේ මාර්ග සංවර්ධන අධිකාරිය සේරම පස් ටික දාන්නේ මහවැලි ජලාශය කොත්මලේ ගාමිසාර ජලාශය රක්ෂිත ප්‍රදේශය. ආපහු ගිහිල්ලා එදී හේදිලා ගිහිල්ලා වැටෙන්නේ ජලාශය. ජලාශයට වැටුනාම ජලය පරිමාව පිරෙන්න තියෙන ප්‍රමාණය අඩු වෙනවා. වැලි ප්‍රමාණය වැඩි වෙනවා. ඒ අනුව වෙන්නේ අපේ ඉලක්කයන් බලාපොරොත්තු වෙන්නේ මේ අපේ පාරම්පරික ඉඩකඩම් යටත් කරලා අපේ ශිෂ්ටාචාරය යටපත් කරලා
මේ ජන සමාජයේ මේ රටට දායාද වශයෙන් පරිත්‍යාගයක් කරපු ඒ අපේ කොත්මලේ ජලාශයේ මූලික පරමාර්ථයන් තම උතුරු පැත්තට වතුර ගෙන යාම, ජල ඒ වගේම ජල විදුලි නිෂ්පාදනය, ගම්පල උඩුනුවර ගම්පල ප්‍රදේශයට ඇතුළු වෙන ජල ගැල්ම නතර කර ගැනීම සඳහා කරන ව්‍යායාමයක් තිබෙන. එහි ප්‍රතිඵල එහි කළමනාකාරීත්ව දුර්වලකම පාරිසරික සංවර්ධන වැඩසටහන් නොතිබෙන නිසා තමයි මේ වෙනි හානියක් සිදු වුණේ. ඒ නිසා විශේෂයෙන් අපි සිහිපත් කරනවා ජනාධිපතිතුමාට පුළුවන්කමක් තියෙනවා ඔබතුමාගේ විධායක බලය කියන්නේ ඒකටයි. මේ රටේ මිනිස්සු යහපත වෙනුවෙන්ගේ බලය මිනිස්සු යකස් කරලා තියෙන මහ ජනතාව සම්මත කරලා දීලා තියෙන්නේ. ඔබතුමන්ලාට වරප්‍රසාද දීලා තියෙන මිනිසාගේ පැවැත්ම වෙනුවෙන් යහපත වෙනුවෙන් මේ ශිෂ්ටාචාර දියුණු කිරීම සඳහා කරන වැඩපිළිවෙලක් හැටියට මේ නිසා ඔබතුමා පරිසර සංරක්ෂණ විශේෂ වැඩසටහනක් යොදලා එක්සත් ජාතීන්ගේ සංවිධානය හා මුල් කරගෙන හරි නුවර දිස්ත්‍රික්කයේ විශේෂ පරිසර වැඩ ක්‍රියාකලාපයක් වෙන් කරගෙන එහෙට ආවේනික වුණු යම් නීති රීති පනවමින් ඉදිකිරීම කටයුතු සංවර්ධන කටයුතු පරිසරයේ හිතකර විදිහට වැඩපිළිවෙලක් සකස් කරන හැටි තමයි අපි ජනාධිපතිතුමාට සිහිපත් කරන්නේ. ඒ වගේම ඔබතුමන්ලම සිහිපත් කරනවා, කාර්යපාලන නිලධාරීන් සිහිපත් කරනවා මේ කොඳුකරේ ඉතාම අවිනිශ්චිත ස්වභාවයක් තියෙනවා කියලා. ඒ නිසා අපි නිතරම මේ ආපු මැති ඇමතුරුන්ට සිහිපත් කරලා තියෙනවා. අපේ කාර්යනේ අපේ නිලධාරීන් සිහිපත් කරලා තියෙනවා. භූවිද්‍යා හා පතල් ආයතනය මේ ගොඩනැගිලි පරිශන ආයතනයේ නිර්දේශය තුළ අපේ ග්‍රාමසේක වසන් දෙකකටවත් යම් කිසි සුරක්ෂිත මධ්‍යස්ථානයක් නිර්මාණය කරන හැටියට අපේ විහාරස්ථාන හදිසියක් වුණොත් යන තියෙන තැන් ස්වභාවික පවතින විනාශ විදිහට ඒ වගේම විද්‍යාල නිර්මාණය වෙලා තියෙන පරිත්‍යාගයන් තුළ ඒ ස්ථානවල මිනිසුන්ට යම් කරදරයක් වුණාම සුරක්ෂිත භාවය පිළිබඳ ලොකු ගැටලු මතුවෙනවා. ඒ නිසා අපි ආදර්ශමත් වැඩපිළිවෙලක් හැටියට කොත්මලේ නුවරේ දිස්ත්‍රික්කය තුළ ඒ සුරක්ෂිත ස්ථාන නිර්මාණය කරමින් රාජ්‍ය ආයතනයේ අනුග්‍රහය තුළ සුමේ විද්‍යා පතල් ආයතනයේ අනුමැතිය තුළ ගොඩනැගිලියක් සකස් කරමින් ජල මාර්ග සකස් කරමින් ඒ වගේම වැසිකිලි කැලි පහසුකම් සලස්වමින් මේ කටයුතු කළොත් අපේ ගම්වල ඉන්න නැත්නම් හදිසි ආපදාවක් ඇති වුණාම ඒ ස්ථානට කියලා ආරක්ෂාව සලසා ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම නොවුනොත් ඉදිරි අනාගතයේ තුල මේ පස් කඳු වලට යට වෙලා ජල වතුර වලට යට වෙලා ජීවිත ගණනාවක් විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා ගරු ජනාධිපතිතුමෝ නිලධාරී කියනව පිළිගන්න ඕනේ. ඒ වුණාට මේ බිම්මට මේ සාමාන්‍ය මිනිසුන් ඇති වෙලා තියෙන ප්‍රශ්නේ පිළිබඳව ටිකක් දැඩියෙන් බලකන්න ඕනේ බලන්න ඕනේ. මොකද හේතුව ප්‍රායෝගික නිලධාරීන් කරුණු ඉදිරිපත් කරන්න වෙලා තියෙන මුතුමන්ලාට නීති රීති ආයතන සංග්‍රහයට අනුකූලව. නමුත් ප්‍රායෝගිකව ඇතම් නීති රීති ප්‍රායෝගික සමාජය තුළ ගැටලු වලට විසඳුම් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා විශේෂ නියෝජිතයෙක්වත් මේ කොත්මලේ නුවරඑළිය දිස්ත්‍රික්කයට යොමු කරලා විශේෂ නිලධාරී යොමු කරලා ඔබතුමා වාර්තා ටික අරගෙන කඩිනම් වැඩ පිළිවෙල සකස් කරලා මේ අපේ ප්‍රශ්න විසඳන හැටියට තාම කාණ්ඩක සිහිපත් කරනවා. කොත්මලේ අවතන් වූ ජනතාව වෙනුවෙන් කොත්මලේ අපේ විහාරස්ථානයේ විහාරාධිපතින් වහන්සේට මම ඉතාම ඕනෑකමින් කාරුණිකව මෛත්‍රී සහගත මේ ඉල්ලීම සිද්ධ කරන ජනාධිපතිතුමා ඇතුළු ඒ කාර්යභාරයෙන් නියැලලා ඉන්න බලධරයන්ගේ අවධානය යොමු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. විහාරස්ථානයේ අවට ප්‍රදේශයට තවමත් අධික වර්ෂාව ලැබෙමින් පවතී. විහාරස්ථානය විනාශ කරමින් පහළට ගලාගෙන ආ නාය තවමත් එසේමයි. විහාරස්ථානයේ ඉදිරිපිටින් ගලාගෙන යන ජලමාර්ගය තවමත් අවහිර වී පවතී. වර්ෂාව තවදුරටත් පතිත වූහොත් තත්ත්වය අවදානම් සහගතය. එසේනම් කළ යුත්තේ කුමක්ද? බලධාරීන්ගේ අවධානය පිණිසයි.